නිල කබායට මුවාවී සිංහ වෙස් ගන්නේ කවුරුන්ද යන්න නිර්වචනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අද වන විට නිල කබායට මුවාවී සියලු වරප්‍රසාද විඳිමින් දූෂිත පොලිස් නිලධාරීන් හැසිරෙන්නේ කුඩු මුදලාලිලා, ප්‍රධාන පෙළේ අපරාධකාරයින්, දූෂිත දේශපාලඥයින් පිනවන්නයි. වඳුරඹ පොලිසියට 25 හැවිරිදි දොඩම්පේ ගමගේ බුද්ධිකගේ පැමිණිල්ලක් දාන්න. ඒ අපරාධ සැකකරුවන් ඇල්ලීමට වඳුරඹ පොලිසියේ නිලධාරීන් රැයලි වෙන යාමට පැමිණ කුණුහරුප කියමින් කෑගසීමට විරුද්ධවයි. වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති බුද්ධිකට කුණුහරුපෙන් බැන පහර දුන්නා. වඳුරඹ ස්ථානාධිපති නිල කබායට මුවාවී සිංහ වෙස්ගත් කැනහෙලුකගේ ක්‍රියාකලාපයට නොදෙවෙනි බව බුද්ධිකගේ කතාවට සවන් දෙන ඔබටද තේරුම් ගත හැකියි. ඩීජී බුද්ධිකවන මහමද් වඳුරඹ වස්කරදුව ලිපිණියේ පදිංචි කරුවෙක්. මට 2010 9/24 වන දින වඳුරඹ පොලිසියේ OC මහත්තයාගෙන් ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. අපේ ගෙවල් පැත්තේ තරුණයෙක් පිහින් යන්නයි කියලා කියනෝ. ඒ පිහින් යන්න කියන පුද්ගලයා නිවසතේ ඉන්නේ අපේ ගෙවල් ගාව. හැමදාම උවැල්ලීම සඳහා දවස් 3ක් විතර පොලිසියෙන් ආවා. පටගල්ල හැමදාම කුණුහරුප කියලා රැට කෑ ගහනවා. අපේ ගෙවල් ගාව පොලිසියෙන් කුණුහරුප කියන්න අවශ්‍ය පැමිණිල්ලක් කරන්න ඕන නිසා පැමිණිලි කරන ස්ථානයේ වාඩි වී හිටිය මේ ස්ථායම් හතර ගිහින් කිව්වා මේ සර් මෙහෙම අපේ ගෙවල් ගාව පොලිසියෙන් රැට කුණුහරුප කියලා කෑ ගහනවා. අපිට ඒක මහා වදයක්. අපේ රැට නිදා ගන්නත් බෑයි කියලා මම කිව්වා. එතනට ඒ වෙලාවේ පැමිණි පොලිස් කාන්තාව දෙදෙනෙක් ඇහුවා මගෙන් ඔයාට මොකද්ද වෙන්න ඕනේ කියලා. මං කිව්වා මට වෙන්න ඕනේ මේ පවිෂ වචන කියන එක නවත්තන්න තමයි අපිට ඒක මහා හිරියරයක් කියලා. පොඩ්ඩක් ඉන්න අපි OC මහත්තයට කියන්නම් කියලා කිව්වා. පොලිස් කාන්තාව දෙන්න දුවගෙන ගිහිල්ලා කිව්වා සර් මෙන්න මෙහෙම මෙයා කියනවා මේ එයාලා ගෙවගා කුණුහරුප කියනවා කියලා. පාර OC මහත්තයා මට මෙහෙවරින් යකෝ කියලා එළියට අඬ ගැහුවා. ඔබට කවුද කුණුහරුප කියන්නේ? මං කිව්වා පොලිසියෙන් කියලා. ඔබට මොකෝ පොලිසියෙන් කුණුහරුප කිව්වහම කියලා මට කුණුහරුප කියලා මම වංකාන්ට ගැහුවා. ජිප් එකෙන් බෑලා මං කිව්වා සර් ගහන්න එපා මම වැරදි කළා නෙමෙයි මෙතෙන්ට ආවේ මං නිර්දෝෂී කෙනෙක් කියලා මං කිව්වා. පාර ඔබ නිර්දෝෂීද කියලා අහලා මේ මගේ අනිත් කන් දෙකටම ගැහුවා ගහලා තල්ලු කරගෙන යතුට අරන් ගිහින් කූඩු ඉස්සරහ තියාගෙන මට ගැහුවා සෑහෙන්න. මේ මගේ ඔලුවටත් දෙකක් විතර ගැහුවා පිටිපස්සේ ඔලුව පිටිපස්සේ පැත්තට පිටටත් දෙකක් විතර ගැහුවා. ගහලා ඉවරලා උඹට හොඳ වැඩක් කරන්න කියලා යන්න කූඩුවට. ඒක ඇතුළේ මට ගැහුවා කාන්ට 3ක් විතර. ගහලා ඉවරලා දොර වැහුවා කූඩුවේ. දොර වහලා ඉවරලා මට කිව්වා උඹට බීලයි කියලා නඩුවකුත් දානවා කියලා. කියලා පාර හවස 5ට විතර නැවත එමත් කූඩුවෙන් එළියට අරන් OC මහත්තයාගේ කාමරයට එක්කයන් ගියා. විනරාලහමි කෙනෙක්. ඊට පස්සේ අරන් ගියා මෙඩිකල් එකට. හවස 6ට විතර අධිකරණ වෛද්‍යවරයාට යොමු කරා. මේ ડોක්ටර් චෙක් කරා. මම අහුවා වට ගැහුවද? මං කිව්වා එපා මට මෙහෙම සර් ගැහුවා මෙහෙමයි මේ නඩ හරි අමාරුයි කියලා මං කිව්වා. එපා ડોක්ටර් පරීක්ෂා කරලා බලලා මට කිව්වා ඔයා දැන් ස්පිතාලේ ඇඩ්මිට් වෙන්න කියලා මේ නට කිව්වා එතන අස්සම් කරන්න කියලා ස්පිතාල නවතින්න කැමතියි කියලා. මම ස්පිතාල නවතින්න කැමතියි කියලා ඉරලා අස්සම් කරා. අර පොලිසියේ ඒ රාලහාමිටත් කිව්වා ડોක්ටර් කිව්වා මේ මෙයාව ඇඩ්මිට් කරන්න කියලා. මටත් කිව්වා ඇඩ්මිට් වෙන්න කියලා. නමුත් මේ පොලිසියෙන් මම ඇඩ්මිට් කරේ නෑ. එහෙම මම වඳුරේ පොලිසියට අරන් ආව ජිප් එකේ. මම එනකොට මම ඇහුවා සර් දැන් මට හරි අමාරුයි. මාව ඇඩ්මිට් කරන්න නැද්ද? දැන් ડોක්ටර් කිව්වා නේද ඇඩ්මිට් කරන්න කියලා. එපාර ඒ රාලහාමි කිව්වා ආ මොකටද ඒව කියන්න ගියේ? අපි ඒක පොලිසියට ගිහින් බලමු කියලා වඳුරේ පොලිසියටම අරන් ගියා. අරන් ගිහින් ඉවරලා මම හාන්සිලි ඉන්නකොට OC මහත්තයා ආවා. ඇවිල්ලා මොකෝ ඔබට අමාරුද කියලා. මං කිව්වා ඔව් සර් මට දැන් හුස්ම ගන්නත් බෑ. මම කන හො ගන්නවා කියලා මං කිව්වා. ඔබ තමයි මං ගෙදර යවන්නම්. හැබැයි මේක කැමතියි කියලා මේ පොතේ අස්සම් කරපන් ගෙදර යන්න. නැත්නම් අපි බලා ගන්නම් වැඩි දඟලක් හදන්න එපා කියලා මට කිව්වා. මට කිව්වා ස්පිරිතාල ප්‍රයිවට් බෙහෙත් ගන්නවා නම් ගන්න. රජේ බෙහෙත් ගන්න යන්න එපා කියලා. ෆෝන් එකක් දීලා මට කිව්වා දැන් කාටරි එන්න කියන්න. නෑ කෙනෙකුට කතා කරා. ඊට පස්සේ එයාගේ නිකන් නම ලියාගත්ත පොලිසිය පොතේ මේ නම ලියාගෙන මම ගෙදර යවුවා. මට කිව්වා උදව්වක් කියන්න මම කරන්නම් කියලා. පොලිසියේ ඉන්න අධිකාරිවරු සහකාර අධිකාරිවරු ඉන්නේ වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති වැනි සිංහ වෙස්ගත්තුන් රකින්න. බුද්ධිකට වූ අසාධාරණය බුද්ධික පැවසුවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මහතර ශාඛාවට. ඔවුන්ද බුද්ධිකගේ පැමිණිල්ල ගැන කිසි අවධානයක් යොමු කරලා නැහැ. බුද්ධික නීතියේ ආධිපත්‍ය ගැන විශ්වාසය තිබූ තරුණයෙක්. ඔහුගේ එකම අරමුණ වුණේ නීතිය ඉදිරියට යන්නයි. 2010 සැප්තැම්බර් 25 ඉඳන් මම ස්පිතාලේ නැවතුණා කරාපිටිය අංක 30 වාට්ටුවේ. නැවතුණා පස්සේ ડોක්ටර් බල්ලා ගුවා කම්බරේ පැහිලා තින්නේ ගියා. 28 වෙනිදා හවස නැවතත් අධිකරණ ડોක්ටර් ගාවට මම ඉදිරිපත් කරා. මම තමාට කිව්වේ නේද ස්පිතාලේ ඇඩ්මිට් වෙන්න මොකද ඇඩ්මිට් නොවුනේ කියලා. මම කිව්වා සර් මෙන්න මෙහෙමයි මගෙන් බලෙන් අස්සන ගත්තා කියලා මං කිව්වා. ඊට පස්සේ පොලිසියේ මැසේජ් එකක් ආවා ස්පිතාලෙන් පිට වුවාම එන්න කියලා මගේ රෝග විනිශ්චය කාඩ් ඒවත් අරගෙන ඊට පස්සේ මම ඒකටත් ගියා ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා ගාල්ල පොලිසියේ ASP මහත්තයා ඉන්න ඒ සහන සේවාවකට ඒකත් විභාග වුණේ නැහැ.
11 5 11 වෙනි දිනත් ආවා පොලිසියෙන් 3 දෙනෙක් සිවිල් නැඳුමින් මේ සැරසුණ ඇවිල්ලි ඉවරලා මේ මට කෝ ඔබට වරෙන්තුවක් තියෙනවා වරෙන් යන්න ගියා මං එලා බත් කකා හිටියේ හවස් 3ට විතර මේ මං ගෝ මොකක්ද තියෙන සර් චෝදනාවක් අපි දන්නේ නැහැ ගුවා වරෙන්තුවක් තියෙයි කියලා අපි දන්නේ නැහැ ගුවා මං කිව්වා සර් මේ මට වරෙන්තුව පෙන්වන්න කියලා ආයෙක වරෙන්තුව නම් ගෑවෙන්නේ නැතේ ගුවා මං කිව්වා සර් වරෙන්තුවද ගෙනියන්න ආවේ කරුණාකරලා වරෙන්තුව අරන් ඉන්න කියලා මම ඊට පස්සේ මං ඇහුවා සර් දැන් සර් ඇවිල්ලා රාලහාමිල ඇවිල්ලා තින්නේ යුනිෆෝම් තුන නේද යුනිෆෝම් තිය රාලහාමිල නම්බර් වත් තියෙනද මට බලා ගන්න දැන් මං කොහොමද පොලිසියෙන් කියලා විශ්වාස කරන්නේ කියලා මම මරන්න අරන් ගියත් ඔහොම නේද කියලා එපා ගෝ තමුසේ කරාමිය එක්කෝ තමුසෙන් එපා අපිත් එක්ක නීති කතා කරන්න කියලා මට කිව්වා තමුසේ ඉස්සෙල්ලා බත් කාලේ ඉන්නෝ මේ ටග්ගා බත් කාලේ එනවා කියලා මට වද කරා එන්නම් බලෙන් හරි උස්සන් යනවා කියලාත් කිව්වා මම මේ පාර මේ යන් කියලා මං ගියා බයිසිය දෙකකින් ඇවිල්ලා හිටියා මම එක බයිසියලක නැග්ගා දෙන්නා නිබ් බයිසියලේ ගියා ඔයසි මහත්තයා එනකම් පොඩ්ඩක් ඉන්නේ කිව්වා ඊට පස්සේ තාත්තට පණිවිඩ ගිහින් තාත්තට ටග්ගා පොලිසියට ආවා ඔයසි මහත්තයා මට එන්නේ කියලා කිව්වා කාමරේට මං ගියාම මං කිව්වා සර් මේ මට විරුද්ධව තියෙන චෝදනාව මොකද්ද වරෙන්තු වෙන්න සිතාසිත නැතුව කියලා එපාර කිව්වා වාට විරුද්ධව චෝදනාවක් නැහැ කිව්වා තින්නේ රජකට බාධා කරා කියලා කිව්වා එපාර කිව්වා නෑ වාට මේ අප තියන්නේ දැහුවා ගියේ මේ ඔයසි මහත්තයා කිව්වා මං කිව්වා මට කරුවක් අප තිබ්බේ නෑනේ මේක නම් ලියාගත්ත විතරයි නේද කියලා මං කිව්වා ඊට පස්සේ කිව්වා වාට අමතක වුණාට අප තියලා ගියේ ඊය එපාර ඇහුවා මොකද ඇහුවා මේ පාරේ ඉන්නේ කිව්වා පාරේ මං නිතරම පාරේ ඉන්නේ නෑ සර් මාගේ උමනාවට මම පාරට එනවා සෙල්ලම් කරන්නේ උන් මම සෙල්ලම් කරන්න ඇවිල්ලා ටිකට් එහෙම ගන්නව නම් ඒ වරම් මං ගෙදර යනවා කිය. පාර කිව්වා ගංජා ගහව නේද? මං කිව්වා මං ගංජා බොන්නේ නැහැ කියලා. පාර කිව්වා බොරු කියන්නේ එපා ගංජා බොනව නේද කියලා. මං කිව්වා සර් මං අවංකවම ගංජා බොන්නේ නැහැ කියලා කිව්වහම කිව්වා බොරු කියන්නේ එපා අවංකවම කියලා කිව්වා. මං කිව්වා ඒ වෙලාවේ සර් නිකන් බොරු චෝදනා නම් කරන්න එපා. දැන් යම් මෙඩිකල් එකට මම මගේ ලේවලින් මගේ නිවර්තාවේ මං ඔප්පු කරලා පෙන්නන්නම් කියලා ගංජා බොන්නේ නැහැ කියලා. එපාර කිව්වා එපාර අන්තිමට කොල්ලෝ දැන් කන හොඳද ඇහුවා. මං කොස එච්චර හීමෙනම් දෝෂයක් නැහැ නමුත් මම කලර හිතේ නෙවෙයි කියලා. පාකුවා එතන දැන් යන්නේ කියලා කිව්ව 2011 9 වෙනි මාසේ 4 වෙනිදා මම කඩයක් ගාව පත්‍රයක් බල ඉන්නකොට පොලිස් රාළහාමිල දෙන්නේ ට්‍රීවිල් එකකින් ඇවිල්ලා නම මොකද්ද කියලා මං කිව්ව බුද්ධික කියලා. මම ඔලුව උස්සන පත්‍රය බලවල හිටියේ ඒ වෙලාවේ. පාකුවා මොකද්ද වාසගම මං කිව්ව දොඩම්පෑමගේ බුද්ධිකේ කියලා. පාකුවා මේ වරෙන්තුවක් තියෙකෝ මං කිව්ව මොකක්ද තියෙන චෝදනාව වරෙන්තුව එදත් ඇවිල්ලා ගෙනිච්ච නේද කියලා. අපි දන්නේ නැහැ කො චෝදනාව. වට වරෙන්තුවක් තියෙයි කියලා දන්නේ නැකෝ මෙන්න ඒක වරෙන්තුවක් මට පෙන්නුවා. මං කොහමද මට කාට හරි කතා කරන්න ඕන කියලා මං කතාත් කරා. ඊට පස්සේ මම ෆෝන් එක උදුරගත්ත තවක් කාටවත් කතා කරන්න බෑ. මේ අරන් ගියන පොලිසියට. අරන් ගිහින් ඉවරලා මං එදා කූඩු කරා. කූඩු කරලා ඉවරලා එපා අපේ තාත්තාව බලන්නේ ආරංචියට තාත්තාම කිව්වා හෙට උසාවි දානවා කියලා. එහෙම කියලා ඉවරලා තාත්තා ගියන් පස්සේ එදා මම ගාල්ල මහේස්ත්‍රාත්තුමාගේ ගෙදරට එක්කන් ගිහින් ඉදිරිපත් කරා. එතෙන්ද චෝදනාවක් දන්නේ නැහැ කිව්වට එතෙන්ද ගිහින් කිව්වා මං කරපු වරද්ද මේ කුණුහරුපෙන් ගීත ගායනා කිරීම කියලා. මට ඉතින් ඒ වෙලාවේ කරගන්න දෙන්න කවුරු අප තියන්නේ හිටියේ නැහැ කරුවක් දන්නේ නැහැ ගෙදරි. නාවින්ද දක්කා රක්ෂිත බන්ධනාගාරගත කරා. ඊට පස්සේ නාවින්දමයි නඩුවේ ආවා මං එදා වැරද්ද පිළිගත්තේ නැහැ මං එහෙම දෙයක් කරේ නැති නිසා මම මගේ ලෝයරට මං කිව්වා මං එහෙම දෙයක් කරේ නැහැ කියලා. ලක්ෂයක ශරීර හැප්පියම් මත මං නිදහස් කරා. මේ නිවට වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති දැන් උත්සාහ ගන්නේ බුද්ධික ඉදිරියේ වැඳ වැටි බුද්ධිකගේ ගමන වළක්වා ගන්නයි. Tamanට කරුවේ පළදී ඇති බව පැවසීමට තරම් නිවට වෙලා 33 කෝටියක් දෙවියන් ඉන්න බව කියනවා. නමුත් නොපෙනෙන දෙවියන්ට වඩා නීතිය කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කරන බුද්ධිකලගෙන් තමයි රටක් සමෘද්ධිමත් වෙන්නේ.